මේ තියෙන රුපියල් 50000 කහ රතු කොළ කළු නිල් ඉතින් මේ පාට බා හරියට ගලපන ටීම් එකට මන් දෙනවා මේ රුපියල් 50000 අපෝ ඕවකලේ පොඩි කාලේ බං අද උඹලා ඉවරයි මේ පාට බායේ හරි පිළිවෙල හොයාගන්න ඔයාලට කොළඹ වටේ යන්න වෙනවා මෙන්න මැප් එක මේ වෙද්දි කොළඹ ලොකේෂන් 5ක බිත්ති දෝෂ දුරු වේවා කියලා කොඩි ගහලා තියෙනවා මේ තැන්වල තමයි මේ පාටවල පිළිවෙල අපි ගහලා තියෙන්නේ ඉක්මනට මේ පාට ටික හොයාගන්න ටීම් එකට මේ රුපියල් 50000 හම්බ වෙනවා අපි මචං දුරමකට අපි ළඟම තැනට යන්න. අපි ගිහිල්ලා ගාවා. බිත්ති දෝෂ හොයන්න යන්න දැන් තානාල්ගේ ටීම් එක පළවෙනි තැනට ලං වෙලා ඉන්නේ දැන් බිත්ති දෝෂ සුදුරු වේලා තිබක් කියලා ගහලා තිබෙනද ඔය? අය ආතන්න යාළුවනේ හම්බුණා බිත්ති දෝසුර දෙකම දෙක කළු. දිලීෂලා ගියේ මුලින්ම දුරම තැනට ටීම් B පළවෙනි පාට හොයාගෙන ඉවරයි මේ වෙද්දි කලර්ස් ටික ගලපන්න තමයි තියෙන්නේ කට්ටියට මේ ටික මෙහෙම අරගෙන හරි හරියකින් දාන්න තමයි තියෙන්නේ 1 2 3 4 5 මොනවද කියලා අපි බලමු කවුද දිනන්නේ කියලා බෝඩ් එක ගහලා දෙනවා බිත්ති දෝෂ දුරු වේවා කියලා ඕකේ හෙලෝ එක්ස්කියුස් මී පොඩි ප්‍රශ්න ගමු ඉතින් මහන්නේ බාබම් ප්‍රශ්න අහන්නේ නෑනේ අපි. මෙන්න දනාල්ලාගේ ටීම් එක දෙවෙනි ලොකේෂන් එකටත් යනවා බිත්ති දෝෂ දුරු වේවා කියලා ගහලා දෙනවා මල්ලි බිත්ති දෝස දුරු වේවා කියලා බිත්තියක් ගහලා තිබෙනද? යාළුවනේ අපිට හම්බුණා. බිත්ති දෝෂ දුරු වේවා. පහ කොළ පහ කොළ. දැන් අපි මේ පාට බං හොයාගෙන ගිහිල්ලා බං පස්වෙනි පාට අපි හොයන්න ඕනේ නෑනේ. අපි හතරක් කිව්වට පස්සේ පස්සේ අනිත් එක දන්නවනේ බං අපි දැන් හතර මට ආ මොලේ වන්. බං මන්න මොලකාරෙක් කරද? බුදු මොලේ කියන්නේ මම දන්න විදියට බං පන්නේ පිටියේ නම් තියෙන්නේ ඈත හරිද? කෝට්ටේ 8යි බං ඒක කිලෝමීටර් දෙකක් අඩුයි බං. ඔය පන්සල එලනවා වගේ ඔන්න දිලීෂගේ ටීම් එකත් පළවෙනි තැන හොයාගත්තා දනාල් තුන්වෙනි තැනට යන ගමන් ඉන්නේ කැන්ඩි ඉස්සරහ. ආ චූට්ටක් ඉස්සරහට යන්න. බොහේ බලහම් මම මේ බලන්න. තියෙනවා. දිලීෂගේ ටීම් එකත් දෙවෙනි තැන හොයාගත්තා යාළුවනේ අරුන් තාම නෑ ඔයාලා හිතන්නේ කොහේ ඉන්නවද කියලා බිත්ති දෝස දුරු වේවා කියලා කොහොමද බිත්තියක් ගහලා තිබෙනද? නෑ. සදීෂ්ගේ දෝෂත් දුරු වෙන්න කියලා ගහන්න ඕන. ඔයා දැක්කද බිත්ති දෝෂ ගහලා තියෙන කොඩි දැක්කද කොඩි වගේ නේද ඔයා දැක්කද මේ බිත්ති දෝෂ දුරු වේවා කියලා කොඩි වගේ ගහලා තියෙන බිත්තිය පහ පාට කොඩි වගේ. බිත්ති දෝෂ දුරු වේවා කියලා කොඩි ගහලා තියෙන බිත්තිය බිත්ති දෝෂ දුරු වේවා කියලා බිත්ති දෝෂ දුරු වේවා කියලා කොඩි වගේ බිත්ති දෝෂ දුරු වේවා. ඔන්න කට්ටියම දැන් තුන්වෙනි තැන හොයන ගමන් ඉන්නේ අද නම් හරිම තීරණාත්මක තරගයක් වෙයි වගේ බිත්ති දෝස දුරු වේවා කියලා කොහොමද ගහලා තිබෙනද? තරං ඇවිල්ලා තියෙන්නේ බං. කොහොමද බං හොයන්නේ? ෆයිනලි. ඉසි බොයිස් පීඩි. ඔයාගත්ත බෝයි කහ පාටයි කියන්නේ. බිත්ති දෝෂ දුරු වේවා මේක අපි ගලවන් යන්න දැන් අරුන් තාම තුනට ඇවිල්ලා නැහැ ඔව් දැන් මේක අපිටත් හොයන්න අමාරු නානේ. දිලිෂර මේක ගලවන්න ඕනලු. ඊට ඉන්නේ අපිටත් හොයාගන්න අමාරු නානේ. අර අයියා ෂේප් එක අයියා. තිබ්බේ නැහැ කියුම්බා. මම බෑක් එකට දාන්න මම බෑක් එකට දාන්න. මෙන්න දිලීෂ හොර වැඩක් කරනවා යාළුවනේ හැබැයි මේ ගේම් එකේ රූල්ස් මොනවත් නැහැ වැඩේ කරගෙන එන්න තමයි තියෙන්නේ බිත්ති දෝෂ දුරු වේවා. ඒ කොහොමද දැක්කේ? මේක නෑනේ බං එක. කොහොම පාට? ගහලා තියෙන්න බෑ බං එක. එකටවත් ගිහිල්ලා දන්නේ බං පාට නෑනේ. ඔයා බං කරන්නේ? දනාල්ගේ ටීම් එකට මේ තැන මිස් වෙනවා යාළුවනේ ඕ ඉතින් මේක නැතුණා කියලා අපිට දිනන්න chance එකක් තියෙනවා. හරිද? ඒ විදිහට අන්තිම දෙයට ගිහිල්ලා. දැන් අපි දන්නවා මේකෙන් තුනක පාටවල් දන්නවා. නම්බර්ස් උත් දන්නවා. ඉතින් ඉතුරුනේ එකනේ බං අන්තිම එක. පහක් තියෙනවා අපි හතරක් හොයාගත්තාම ඉතුරුනේ එකනේ බං පස්වෙනි එක. උඹේ මෝඩකමයි මගේ මොලේ එකතු වුණාම ජීනියස් බං. යාළුවනේ මන් දනියම ගෝල් ෆේස් එකේ ඉද්දි මට හම්බුණා අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ලස්සන සරුංගලයක් හදලා තියෙනවා වල වෙනවද දන්නේ නැහැ නෑවක් ඔයාලා හැදුවේ අපි දෙන්න හැදුවේ. කොහෙන්ද හදන් ආයි තොම්පේ. තව සරුංගලයක් මෙතන කඩම් වැටුණා යාළුවනේ අරග ඇන්ඩි ඔයා දැක්කද බිත්ති දෝෂ දුරු වේවා කියලා ගහපු පොඩි තියෙන බිත්තිය බිත්ති දෝෂ දුරු වේ? ඔව් මේ හරියද? වෙස්ලි ග්‍රවුන්ඩ් එකේ වෙස්ලි ග්‍රවුන්ඩ් ඉන්නේ බොරැල්ලේනේ. මෙහෙ ග්‍රවුන්ඩ් එක නෑ. ආහා ගොඩක් දුරද කිලෝමීටර් කීයක් විතරද? ඉතින් බොරැල්ලට යන්න ඕනේ. මේ බූරුවා පුළුවන් තරම් ඉක්මනට යන්න දෙන්න. හරි මම මහන්සි. ඒ බන්ද අපිට එක කොලයක් නැහැ නේ බං. හැබැයි උන්ටත් ඒ කොලේ නැතුව තිනේ බං. උඩ නැතුව ඇදෙන නේද? ඒ තනා තියනවා. අම්මන්න තියෙනවා බං. හම්බුණා යාළුවනේ ඊළඟ ලොකේෂන් එකක්. හතර නිල්. නිල් හතර නිල්. මේ දැන් අන්තිම තැන ඉතින් පන්නේ පිටියට යන්න වෙනවා. යාළුවනේ යාලා අන්න අර හරියට යනවා සරුංගලේ අරන් අපිට එච්චර යන්න බෑ මොකද අතන තියෙන රුපියල් 50000ක් ඒක 50000ක් තියනවා කියලා මම හිතන කවුරුවත් දන්නේ නැහැ හින්දා මේ ඔයා දැක්කද පොඩි වගේක් තියෙනවා බිත්ති දෝෂ දුරු වේවා කියලා යාළුවනේ අපේ වීඩියෝ බලන යාළුවෙක් හම්බුණා 1 2 වදිනුද නෑනේ බ්‍රෝ මල්ලි දයියක් දන්නේ නැහැ මාත් එක්ක රොක් පේපර්ස් කරලා දින්න මට මෙතන කීයක් තියනවද කියලා මම දන්නේ නැහැ මම දන්නේ 1000ට වැඩි ජය හරිද ෆලෝ කරන්න ලයික් කරන්න. දනාල්ගේ ටීම් එක අන්තිම ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ බිත්ති දෝෂ දුරු වේවා කියලා බිත්ති වල ගහලා තියෙනවා. කොහේ හරි දැක්කද? නෑ නෑ.
මට තියෙනවා වරේ. ඔන්න විත්ති දෝෂ දුරු කරනවා දනාල්ගේ දෝෂත් ඔක්කොම දුරු වෙලා ඩෝන් ලක්කම් බිත්ති දෝසක් දුරු වෙලා ඔක්කොම දුරු වෙනවා. රතු එකව. දනල්ලත් අන්තිම තැන හොයාගත්තා. පහ මචං ඉවරයි මචං ටොන් ගනම් පාටි එලි වෙන්න තුරා. මෙන්න දිලීෂත් අන්තිම තැන හොයාගත්තා. යයි අංකල් යන්. මට යන්න වැඩද? අපි ඔක්කොම හොයාගත්තා. අපි යනවා කොහොම හරි ඉවරයි. මම ඉවරයි. ටීම් දෙකම දැන් ගෝල් ෆේස් එකට එන ගමන් ඉන්නේ. What's your name? Alejandro. 1000 දෙන්න එනවා මේ සුද්දට හරිද? He thinks he's gonna win now. මේ සුද්දා හිතන් ඉන්නේ දිනයි කියලා. අන් දිනනවා. හරි. 2 3 drop. Bro! Money there, nah. සුද්දෝ. The foreigner won, nah. The foreigner won. සුද්දා දින්න. The foreigner came and fucking beat the Sri Lankans, huh? විශ්ව ඉන්නවා අර ඉන්නේ විශ්ව විච්චි දෝෂ දුරු වේවා. යම්මද. ඔයි අරයි. අපි ආවා බ්‍රෝ මුදන්නාව ගෝල් පේස් එකට මේ බඩ මොකද මතය කිව්වේ? රතු එකකට රතු එකද? දැන් අරුත් මගේ නෙවෙයි තියේ. අඩෝ රුපියල් 50000 උඹ දිනවා ගන්න. මේක ගොඩක් ඒවා දිනවා. අපි යනවා බයි මචං බයි. ෆලෝ කරන්න